පුරලා කෙලියා නේද තාපෙට ගිහින්. මිනිස්සු දාදු. පුරා මුන් කෑ ගහලා උඩ පයින්නවා. නේද? වලිග විතරයි දැන් තියෙන්නේ. මේ පන්ති කාමරය ඇතුලේ එක වින්ඩෝ එකක්වත් නැහැනේ. ඔව් නේ. ගුහාවක් වගේ. ඒක හොඳයි. අය දන්නවද? මුකුත් පේන්නේ නැහැ වෙන මාවැර. නැත්තම් උතනින් බලපුවාම ටවුන් එක පේනවා නම් බස් යනවා, ඒවා රිවර්ස් කරනවා, තාප්පය හැප්පෙනවා. අර හාමුදුරන්ට බණ කියන්න ගියාමත් එහෙම වෙනවනේ. ඔව්. දැන් මෙහෙම හෝල් එක කොහම හාමුදුරුවෝ මෙතන ඉඳන් බණ කියනවා. ඕගොල්ලෝ තමයි බණ අහන අය. හැබැයි අර පැත්ත ඕපන්. හරිද? ඉස්සරහා පේනවා පන්සලේ බැම්ම, ඒ ටිකම පාර ඔක්කොම පේනවා. දැන් හාමුදුරුවෝ දැන් කියාගෙන යනවා. මහා බෝසතාණෝ සාරාංශක කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරලා කෙලියා නේද තාපෙට ගිහින්. මොකද අර වැලිගෙන ආපු ලොරියක් රිවර්ස් කරලා පන්සලේ තාප්පය හැප්පුවා. දැන් හාමුදුරුවෝ පෙරුම් පුරලා කෙලියා නේද තාපෙට. මිනිස්සු දාදු. දැන් ඕගොල්ලන්ටත් ඔය වගේ වෙනවා මොනවා වුණානන්ද? ඔය ජනේල් තිබුණා නම් එහෙම. ඒ හින්දා කන්සන්ට්‍රේට් වෙන්නේ නැහැ වෙන ඒවා තමයි පේන්නේ. ඉතිරි මොනවද ආපුවම වලිග විතරයි කිව්වලු. ගණිතේ පන්තියක්. ඉස්සර තිබුණේ මේ ගානට මේ ඇවිල්ලා 4th generation tuition class මේ. generation 4. මේ ගානට ඇවිල්ලා තියෙන්නේ හරිද? ඔව්. දැන් සාමාන්‍යයෙන් ටියුෂන් පන්ති ප්‍රයිවට් යුනිවර්සිටි එකක මට්ටමටම ඇවිත්. හරිද? අපි පන්ති යන කාලේ ටියුෂන් පන්ති generation 1. ඒක කොහොමද දන්නවද? කණු හිටෝලා වහලේ ගැහුවා. වහලට මොනවද? පොල්ලතු. ආලි පොල්ලතු ඈ. මේවා තියෙන්නේ මේ පොල් කොට. පොල් කොටේ කපනවා උස එකටයි කොට එකටයි. උස පොල් කොට තුනක් හිටවනවා. බිමර සිමෙන්ති දාලා නැහැ නිකන් පස්සේ හිටවනවා හාරලා. හිටවලා ඒක උඩින් ලෑල්ලක් ගහනවා. ඊට වඩා චුට්ටක් උසින් අඩු පොල් කොට තුනක් හිටවනවා. ඒක උඩින් ලෑල්ලක් ගහනවා. ඒක ඉඳ ගන්න තියෙන්නේ. මෙහෙම ඒවා මොකුත් බෑ. හරි. හිටි ගමන් ඔය වහලේ ගැරන්ඩියෝ ගිහිල්ලා තොහොක් ගාලා වැටෙනවා. මුන් කෑ ගහලා උඩ පයින්නවා. අර ඒ වගේ එක තමයි වෙලා තියෙන්නේ. හරිද? දැන් ගුරුවරයා එන්න ලොකු ගාණක් හදනවා. හරි? පිටිපස්සේ පේලියේ ඉන්න කොල්ලෙකුට පේනවා ඕම ගැරන්ඩියෙක් ඇවිල්ලා මීයව අල්ලගෙන ඔළුව පැත්තෙන් ඕම ගිලිනවා. දැන් හරිද? ඕම. අරේ සර් හෝ ගාලා ගණන් හදනවා. හරිද? පැහැදිලිද? ඊට පස්සේ සර් බලන් හිටියා මීයා මොකද්ද උඩ බලාගෙන ඉන්නේ. ඇයිනවා? ඉතිරි මොනවද කියලා ඇහුවා. මේක හදපු ගානේ. නේද සර්? වලිග විතරයි දැන් තියෙන්නේ. එච්චරයි තියෙන්නේ ඉතින් ඉතුරු වෙලා. ඒක. ඒ හින්දා ජනෙල් පෙන්වන්න විදියක් නැහැ.